සිත මගේ සූරනා ශෝකී කාරණා දැනිලා තාම මා පැරෙනා. Hi buddies, welcome to my channel. ඉතින් මගේ channel එකට අලුත් කෙනෙක් නම් මගේ channel එක subscribe කරන්න කියලා ආදරෙන් ඉල්ලනවා. ඉතින් අද නෙමෙයි හෙට පොඩි ස්පෙෂල් දවසක්. හෙට අපේ පුංචි නෑ ගෙදර දානයක් තියෙනවා. ඉතින් ඔය ඊට කලින් දවස ඉතින් පුංචි නෑ ගෙදර ඇවිල්ලා පොඩි සපෝට් එකක් දුන්නා ඒ වැඩවලට. හැබැයි ඉතින් සපෝට් කරා කිව්වට ඉතින් මට කරන්න වැඩක් තිබ්බේ නැහැ. මං හැමතැනම ඇවිද තමයි හිටියේ. ඉතින් ඔය හැමතැනම සැරිසරමින් ඉන්නකොට මට හම්බුණා වැඩක්. ඒ වුණාට මං ඒක කරන්න දන්නෙත් නැහැ. මොකද මම කලින් ඒවා කරලා තිබ්බේ නැහැ. මොකද මං කතෝලික. ඒ වුණාට එහෙම කියලා බෑනේ. මං ඉතින් අක්කල කරන දිහා බලාගෙන මට පුළුවන් විදිහට එයාලට සපෝට් එකක් දුන්නා. ඉතින් ඊට පස්සේ අපි ආපහු ගෙදර ආවා. එහෙනම් හිට උදේට හම්බෙමු. Good morning buddies. ඉතින් අද තමයි දානි තියෙන්නේ. එහෙනම් අපි ඉක්මනට රැස්ට වෙමු. පුංචි නෑ ගෙදර යන්න. I'm ready. එහෙනම් අපි යමු නෙමේ. දැන් මේ යන ගමන් ඉන්නේ. ඉතින් අපි මගෙන් උදේටත් කෑවා. මොකද අම්මි ඊයේ රෑ හිටියේ පුංචි රෑ ගෙදර. ඉතින් උදේට කන්න ඉතින් හදන්න අම්මි නෑනේ. ඉතින් අපි මගෙන් කෑවා. අම්මි නෑ කියන්නේ උදේට කන්නත් නෑ. ඉතින් අපි පුංචි රෑ ගෙදර ඇවිල්ලා උදව් වෙන්නත් එපේ. අපි ආව පූජා කරන්න ඕන මල් ටික කඩාගෙන යන්න. ඉතින් ඒ ඇවිල්ලත් උතන පිස්සු නටනටා තමයි හිටියේ. ඔයාලට ඔය පේන ලිරව් දෙන්නෙක් පාර මැද නටනවා. ඔන්න ඔකට තමයි පිස්සු කියන්නේ. ඒ පූජා කරන්න ඕන මල් ටිකත් කඩාගෙන අපි දැන් යනවා ගෙදරට. අපි දැන් ඇවිත් අර කඩාගෙන ආපු මල් ටික ලස්සනට හැදුවා. අපි කිව්වට අක්කා තමයි හැදුවේ. ඉතින් කන ගමන් මලුත් හැදුවා. දැන් වෙලාව 10 මාට විතර. දැන් තමයි හම්දුරුව වැඩියේ. ඉතින් මම වැඩි වීඩියෝ ගන්න කියේ නැහැ. මොකද ඒ වගේ වෙලාවට වීඩියෝ අරගන්න බෑනේ. අතරමැද මම මුකුත් වීඩියෝ කරන්න ගියේ නැහැ. අපි ඊට පස්සේ දානේ බෙදන්න පටන් ගත්තා. ඉතින් අපිත් කාලා ටිකක් වෙලා ඉඳලා රැ වෙලා අපිත් ගෙදර ආවා. එහෙනම් තවත් vlog එකක් අරන් එනකම් සතුටින් පරිස්සමින් ආදරෙන් ඉන්න. බයි.